අපිට මේ තිබුණේ නෑ හොඳ සපත්තු මේ පුතාලා දානවා වගේ ඒ කාලේ. තාත්තට තිබුණේ නෑ ඒව අරන් දෙන්න. ඒ කාලේ තිබුණා මේ කට සෙරපු කියලා සෙරපු જાතියක්. 750යි 760 තමයි වැඩි මේක. පාට තීන්ත ගාලා තියෙන්නේ. ඕක තමයි දාන් යන්නේ. සපත්තු මේස් දාන ඇතිටියා. මම නම් දාගෙන ගියේ කට සෙරපු. මං එනකොට ටකස් කාලා සද්ද එනවනේ කට සෙරපු. ඔන්න කට්ටය එනවා කියන. ඉතින් ටීචර් සපත්තු දෙකක් ගෙනල්ලා දාලා හැදුවා ළමා මණ්ඩපෙට අරන් යන්න ගුවන් විදුලියට. ඇඟිලි ඈත් වෙලා කොහොම ලං කරලා හදලා දාලා දුන්නා. ගිහිල්ලා කරුණාරත්න අබේසේකර අයියට මාව බාර දුන්නා. කරුණාරත්න අබේසේකර අයියට කිව්වා පුතේ සර් මේ ළමයා අපේ ඉස්කෝලේ බොහොම දක්ෂ ළමෙක්. හරි දුප්පත්. මෙයාට පුළුවන් නම් උදව් කරන්න කිව්වා. දැන් ළමා මණ්ඩපේ දැන් මං ඉතින් ඉන්නවා අවුරුදු ගාණක්. 4ක් විතර හිටියා. මේ ළමා මණ්ඩපේ සින්දු කියමින් ඔහොම ඉන්නකොට අමරදේව සර් ගුවන් විදුලියේ වැඩ. එතුමා අහේ යනවා මෙහි යනවා මේ අපි සින්දු කියනවා බලනවා. ඔහොම කාලයක් ආවා. ඔහොම ඉන්නකොට එතුමාට හම්බුණා ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය 1962 64 චිත්‍රපටිය ආවට අපි 62 සින්දු කිව්වේ. එතුමාට හම්බෙච්ච පළවෙනි චිත්‍රපටිය ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය මේ කිසිම කෙනෙක් දන්නේ නැති මාව තෝරගත්තා එතුමා චිත්‍රපටයේ ගීත ගායනා කරන්න. ගලන ගඟකේ ජීවිතේ දයාලු ලෝකයේ මිහිර පතා ආදරේ ලපලු නටයි ගංගිරේ කිව්වයි 1962 එන්නකොට ගුවන් විදුලියේ එකතු වුණා මේ අද ඔයගොල්ලෝ දකින්නවනේ රියැලිටි ෂෝස් එම තරගයක් තිබ්බා ගුවන් විදුලියේ. ඒකට කිව්වේ යාෂීප් ගීත තරගය. ඒ කියන්නේ ටින්කිරි ටින් එකක් දැන්වීමක් හැටියට තමයි ඒ වැඩසටහන කළේ. අන්තිමට තරඟ කළා මමයි වික්ටර් රත්නායක. තරඟ කළේ. මම දින්නා. මම එක වික්ටර් රත්නායක දෙක. ඊට පස්සේ මොකද ඒකෙන් වෙන්නේ? පළවෙනි දිනපු එක්කිනාට හම්බ වෙනවා බොම්බායට යන්න අවස්ථාවක්. ටිකට් එකක් දෙනවා බොම්බායට යන්න. ඉතින් මම තාත්තට කිව්වා අනේ තාත්තේ අපි මොන දකින්න බොම්බායක්ද අපිට බොම්බායක් අපි දන්නේ නැහැ. අපිට යන්න දන්නෙත් නැහැ. එහෙම එකක් නැහැ. අපි ගිහිල්ලා මේකට මේ වියදමේ මහත්යලගෙන් ඉල්ලමු සල්ලි. එතකොට අපිට මොන හරි දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ ගමන තාත්තා කිව්වා ඉතින් ඔහොම දෙයිද බං අපි දන්නේ නැහැ කියන්නේ කියලා. ඒ තැනට ඒ ආයතනයට ගියා. ඔය මේ කොටුවේ මේ ඔර්ලෝසු කනුව ළඟ. ගිහලා ඉතින් මමම තමයි පැනලා කිව්වේ මහත්යලට. මාව අඳුරගත්තා ඉතින් තරගෙන් දිනලානේ මම. මං කිව්වා මේ මහත්තයා අපිට බොම්බායට යන්න අපි දන්නේ නැහැ. අපිට ඒක එපා. අපි හරි දුප්පත්. අපිට පුළුවන් නම් මේකට සල්ලි දෙන්න කිව්වා. ඒ ගමන කීයද සල්ලි දුන්නා මට ඇත්තටම ඒක තමයි මතක නැත්තේ. සල්ලි දුන්නා. කිසි දෙයක් ඒවම ඇහැව්වේ නැහැ. සල්ලි දුන්නා ඒගොල්ලෝ. ඒ ගමන ඉතින් හරි ආසයි තාත්තටයි මටයි. ඉතින් මං කිව්වා තාත්තා අපි දැන් මොනවා හරි කමු. අපි එහෙම දේවල් කාලා නැහැ. ඒ ගමන අපි ඔය චටම් වීදියේ තියෙන තැනකින් මට හොඳට මතකයි එළවලු රොටියක් කාලා සරුවත් බිව්වා. ආර ආසයි කටස් කාලා රයිස් කැට දාලා සරුවත් හදනවා. හොඳ සරුවත් එකක් බිව්වා. බීලා දැන් එන ගමන් තාත්තට මං කියනවා මොකද අපේ තාත්තා ටේලර්නේ. තාත්තා ඇඳුම් මාන්නේනේ. තාත්තා ඇඳුම් මදින්නේ මේ අඟුරු විස්තරිකේ අඟුරු අරන් එනවා සල්ලි වලට. ඉතින් චූටි උණ බම්බු කෑල්ලක් මෙහෙම තියාගෙන ඒ අඟුරු දාලා තාත්තා ඉතින් පිඹිනවා. ගින්දරෙන්ද. තාගොණ්ඩේ ඔළුවේ ඔක්කොම මුළු ගේම දුම් අර කුඩු යන. හරි දුකයි අපිට ඒක බලන්න. ඒ තමයි මදින්නේ කෝට් මේ දේවල් මදින්නේ. ඒකත් මට තිබුණා පොඩ්ඩක් ඔළුවේ මේක. තාත්තට මේ තාත්තා අපි ඉස්තිරිකයක් ගමු. සල්ලි හම්බෙලානේ. තාත්තා උඹට පිස්සුද මේ ගේ ලයිට් උත් නැහැ කොහෙන් ඉස්තිරික ගන්නද කියලා. එයා අපිව ලයිට් උත් ගමු. ඉතින් ඒ සල්ලි වලින් ලයිට් ගත්තා. තාත්තා ඉස්තිරිකයක් ගත්තා. සුමාන දෙකකට හොඳට කණ්ඩ ගෙනාවා කෑම. මා
මාළු අරම ගෙනාවා ඉතින් හොඳට කන්න. ඊට පස්සේ තාත්තට උණු වතුර බෝතලයක් ගත්තා. අම්මා තාත්තා අත්වැඩ කරද්දි රැට මේ තේ කෝප්පයක් හදලා තියෙනවා වහලා. ඉතින් තාත්තා රැ වෙනකම් වැඩ. ඉතින් අපි හොඳටම දන්නා මේ සීතල වෙච්ච තේ කෝප්පේ තමයි තාත්තා බොන්නේ. බෝතලයක් ගන්න කිව්වා තාත්තා. උණු වතුර බෝතලයක් ගත්තා. අරගෙන ඉතින් ඔහොම ජීවිත ගමනක් අපි ආවා. තාත්තා ඉන්ද්‍රාමණි සමාගමෙන් තමයි වැඩ කරේ. ඉතින් තාත්තා කෝට් මහලා ඉතුරු වෙන සමහර කෑලි හොඳ රෙදි ඒවා. ඉතින් වත්තේ අපේ කාශ්‍යප වත්තේ චූටි ඉන්නවා. ඉතින් තාත්තා ඉතින් ඔයින් එකක් මහලා මොනවා හරි කලිසමක් මොනවා හරි වහලා මට තමයි කියන්නේ පුතේ අන්න අහවල් තැන අහවල් ඉන්නවා පොඩි එකෙක් එයාට මේ කලිසම හරියනවා. එයා ගිහිල්ලා කියන්නේ මේක විකුණගෙන එන්න. කියන්නේ මේ හොඳම රෙදි. මේ දාලා තියෙන බොත්තම් හොඳම බොත්තම්. මේ බකල් එකක් පෙන්නලා කියන මේ බකල් එක හොඳම බකල් එකක් කියලා කියන්නේ. ඉතින් ගිහිල්ලා ඉතින් මම ඉතින් ඒ යන්නේ තැනට එනවා අපි ගෙට ගන්නෙත් නෑ ඇත්තටම. ඉතින් නෑ ගෙට ඒගොල්ලෝ. පස්සේ ඉතින් බොහොම හෙට්ටු කරලා අපි ඒක විකුණනවා. ඉතින් ගිහිල්ලා හරියට කියනවා මහත්තයා කිව්වා මේක මේ හොඳම රෙද්ද කියලා. හොඳම බකල් එකක් මේ දාලා තියෙන්නේ කියලා. ඔබ කොහොමද ළමයි ඔබ දන්නේ කියලා කියනවා. ඒ උනාට කියනවා අපි. තාත්තා කියන එකනේ. ඊළඟ සල්ලි මේව කරලා අරගෙන ඇවිල්ලා ඔන්න ඕම තමයි දුවේ පුතේ අපේ ජීවිත ගමන අපි ගෙනිච්ච මේ විදියට.